පුරෝහිතයට හිතුණලු මචං රජුරුවන්ගේ මේ අගවිසව එන්න අර ලස්සනයි. පුරෝහිතයට එන්න ප්ලෑන් එකක් තියනවලු මේ රජිනව ඉඹින්න. හරිද? අර එහෙම ඉතින් එනවනේ ඉතින් හැදෙනවනේ ආසාවක්. මුගේකම සිහිනේ තමයිලු මේ කොහොම හරි රජිනව ඉඹින්න ඕනේ. ඔව්. ඉතින් මචං කෙලින්ම ඉතින් බෙල්ල ගාලා යන කේස් යන්නේ. මූ ආස ගාන ප්ලෑන් කරලා ටෙන්නෙම නැහැලු අයිඩියා එක. ඔව්. රජුරුන්ගේ වෙදා ඉන්නේ. ඔව්. වෙදා පුරෝහිතගේ බුදු පිට්ටකලු. ඔව්. මූ වෙදාට ගිල දවසක් වුණලු මචං මේක මට උහුලගෙන ඉන්න බෑ. ඔව්. මොකක් හරි කරන්න ඕනේ මචං. අපි දෙන්නගේ ෆිට් එකකින් වැඩකුත් නෑ මචං. ඔබ මේක ගොඩ දාලා දුන්නේ නැත්නම්. මම මේ කාටවත් මේක කියන්නේ නැහැ කියලා දන්න හින්දා මම ඔබට කියන්නේ. මට මේකට ප්ලෑන් එකක් හදලා දීපන් කියලා. නන්දානෝනේ රජුරු ඒ කියන්නේ හුඟක් යාට මුලට මගුල් කියලා දානවා. රජුරු යන තා මගුල් ලතා. මගුල් ලතා. රජුරු නාන පොකුණ මගුල් පොකුණ. මගුල් වේදා. මගුල් වේදා. මගුල් වේදා. රජුරුගේ ඉස්සරහට මගුල් කියලා දාන එක සාමාන්‍යයෙන්. රජුරුගේ මගුල එතකොට මගුල්. මගුල්. දැන් කොහොම හරි මේ එදාකොල් හරි. මම උඹට ප්ලෑන් එකක් ගහලා දෙනවා. හැබැයි මට කහවණු 1000ක් ඕනේ. අම්මලා. හරි? මේක ලේසි වැඩක් නෙමෙයිනේ. මගෙත් බෙල්ල ගහලා යන්න පුළුවන් වැඩක්. 1000ක්වත් ඕනේ මට. කරගොල් කමන්නේ නැහැ මට. රිස්ක් එකක් ගන්න මොකක් හරි දෙන්නේ. දෙන්න බෑ ඉතින්. හරි. ඒලා වෙදා හැදුවලු මචං පොඩි මේ බේතක්. හරිද? ඒ ගෑවහම මචං ගෑවිච්ච තැන කහනවලු. හරිද? හරි. ගෑවිච්ච තැන කහනවා මේ ඒ කාලේ ඉතින් පරණ වෙද්දුනේ ඉතින්. මේක කැසිල්ල නතර වෙන්නේ කෙල ගෑවොත් තමයි. ඒ විදියට හැදුවලු බේත. හදලා ඉවරලා මේ පුරෝහිතට කිව්වලු දැන් වැඩේ හරි ඇග්‍රීමන්ට් එක කහවණු 1000යි ෆිට් එක වෙනයි. හරි? දැන් උඹට තියෙන්නේ රජිනගේ තැල්ල තියෙනවනේ. ඔය නාන්න එහෙම ගියාම ගලවනවනේ තැල්ල. මේක ගාපන් තැල්ලේ. හරිද? තැල්ලේ ගෑවට පස්සේ කොයි වෙලාවක හරි රජිනවගේ බෙල්ලට දාපු ගමන් කහන්න පටන් ගන්නවා. කිව්වා වගේ මචං දැන් ඔන්න තැල්ලේ ගාලා අරු රජින නාලා එහෙම ඇවිල්ලා රම් පොකුණෙන් දියනාගෙන එන්නේ කියලා. ඒක මගුල් පොකුණ නෙමෙයි. දන්නේ නැහැ. ඒක රම් පොකුණ. කියලා මේ ඇවිල්ලා දැන් තැල්ල දැම්මලු මචං. අම්මට සිරිකා කියන්නේ මචං. දැන් ඉතින් අර මාලිගාවේ තියෙන අත් බෙහෙත් ඔක්කොම try කරා බෑලු. රජුරෝ ගෝලු වෙදාට එන්න ගියපන් කියලා. එන්න ගියපන් කියලා වෙදාගෙන් ඇහුවලු මේ මාර වැඩේ දැන් මොකද්ද මේකට කරන්න කියලා. රජින කහනවලු මචං. චර ගාලා පීති කසානා තියෙන්නේ. ඒ පීති කසානා හැදියද ඔබට? නෑ. ඒක අර කහලා කාට සතුටුයි නේ. කාන්න සතුටුයි. ඔය හොඳම සතුටු ඉකිලි දෙකේ හැදුනා. ඉස්කෝලේ යන කාලේ ගාවනේ අනිවාර්යෙන් හැදෙන එකක් නේ. ඔව් හරියට. අර ගාලා කලි කඩ දාසි දාලා අල්ලන්නේ කෙලින්. ඕ ඒගේ කාණවලු දැන් රැජිද. වෙදා ඇවිල්ලා කිව්වලු මේමයි මේකට විසඳුමක් නැහැ. මේකට තියෙන එකම විසඳුම මේ විශේෂ කෙල වර්ගයක් තියෙනවා. ඒ කෙල ගෑවොත් මේක හරියනවා. හරි? මම දැනට එහෙම ඉතින් අඳුරගෙන තියෙන්නේ පුරෝහිතගේ කෙල තමයි මේකට හරියන්නේ කියලා. ඒ තමයි ද කෙල කියලා. ඔව්. ද කෙල. කරන්න දෙයක් නැහැ. රජුරු කොල එන්න ගියාම පුරෝහිතට කියලා පුරෝහිතට කිව්වා ආයෙනම් දැන් රජිනගේ බෙල්ල කෙල ගාපන් ලෙව ගාපන්. ඒක මොන සක්කල කියනවද ඕනේ. ඒක ගාපන් බලයි. කියලා කිව්වා. හරිද? ගොඩල් වැඩේ ගොඩ දෙන්නම හැපි අරුත් සන්තෝෂේ මුත් සන්තෝෂයි. ඩීල් එක ඉවර නෑනේ තව දැන් පේමන්ට් එකක් කරන්න තියෙනවා. එදා එනකොට හරිනේ දැන්. දන්නේ. දැන් මගේ සල්ලි දීපන්. පුරෝහිතයට දැන් ලෝබයිලු මචං. දා උරේද කළු ඒ හෙට දෙන්න අනිද්දා දෙන්න වැඩි අදිනවලු වැඩි. හරිද? 500ක් දෙන්න. හරිද? 1000ක් වැඩි. අනිවාර්යෙන් ලංකාවේ
එක සීන් දානවලු. අන්තිමට කොහොම හරි ඔහම ආගියුමන්ට් එකක් ගිහලා පුරෝහිතකලු පුළුවන් දෙයක් කරපන් දෙන්නේ නැහැ. එදාකවලු මම රජුරවන්ට කියනවා. මේ කියන්නේ. පුරෝහිතකලු කියපන්. කිව්වොත් උඹෙත් බෙල්ල ගහලා යනවා. මගේ විතරක් නෙමෙයි. ඕනේ. හරිද? මගේ විතරක් නෙමෙයි උඹෙත් බෙල්ල ගහලා යනවා. පුළුවන් නම් කියපන්. මේ පාර එදා කල්පනා කරලු උනේ. ඇත්තනේ මචං දැන් දෙන්න ගහ. හරි උඹට දෙන්නම් කියලා හිටියලු. දැන් එදා ආයි අඹරවල බේත් ගුලිය. හරිද? අඹරලා රජුරෝ නාන්න යන වෙලාව බලලා රජුරෝගේ යෝකාගේ රජුරෝ ඇන්දලු ජෝකා. වරගාලා කස්සනවලු. එතන ගෝල් එකක් එන්න කියලා පුරවන්න. දැන් එදාවනත් එදාවන්න අනේ හොඳ වැඩ ඉතින්. එහෙම තමයි රිටර්න් එකක් දෙනවා නම් දෙන්න ඕනේ. අනිවාර්යයෙන්.